කමුද රසම රස කොරියන් රාමේන් එක. ඉතින් ඔන්න මගේ channel එකෙන් ගේන පළවෙනි ෆුඩ්ස් challenge එක. ඉතින් මං හිතුවා මගේ ෆුඩ් challenge එකට කොරියන් රාමෙන් එකක් ගේන්න ඕනේ කියලා. මේක ලංකාවේ ප්‍රීමා එකෙන් නිෂ්පාදනය කරන කොරියන් රාමෙන් එක. රුපියල් 250ක් වගේ වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් සුපර් මාකට් එකකින් හරි කාගල්ස් එකකින් හරි ගිහිල්ලා ගන්න. ඉතින් ගොඩක් අය කියනවා මේ ලංකාවේ කොරියන් රාමෙන් එක ගොඩක් සැරයි කියලා. මම ගෙනාවේ 2 ස්පයිසි එක. ඉතින් මේකේ ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. චීස් එක තියෙනවා. තව hot and spicy එක තියෙනවා. ඉතින් අද මම මේක try කරලා බලනවා. ඉතින් මම ඉස්සරහට ඔයාලට food challenge අරන් එන්නම්. ඉතින් ඔයාලා පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට පළවෙනි වීඩියෝ එක බෝරින් කරන්න මම කැමති නෑ. ඉතින් අපි ඉක්මනට මෙන්න මේක හදාගෙන එමු. ඔයාලට බලා ගන්න පුළුවන් මම හදලා ඉවර වුණ කොරියන් රාමෙන් එක. ඔයාලට පේනවනේ ස්පයිසි ලුක් එකක් තියෙනවා. ඔන්න ඉතින් මම රාමෙන් එක හදාගෙන ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ මම හදාගත්ත කොරියන් රාමෙන් එක. ඉතින් මෙතන තියෙනවා නයිකොච්චි කරලුත්. අපි බලමු මට මේ රාමෙන් එක කා ගන්න පුළුවන් වෙයිද කියලා. අපි ගමු. ඉතින් මම දැක්කා ගොඩක් YouTube channel මේ රාමෙන් challenge එක කරලා තියෙනවා විශේෂයෙන් නෝඩි ප්‍රොඩක්ෂන් එකෙන්. සාමාන්‍යයෙන් සැරක් තියෙනවා. තාම නම් අවුලක් නැහැ. අපි බලමු. මම වතුර එකක්වත් ගෙනාවේ නැහැ. රස්නේ රස්නේ සැරයි එකට සෙට් වුණාම මාරු. කොච්චි. හන්දෙන් කන්න බැරි සීන් එකක් තියෙනවා. කියන තරම්ම සැර නැහැ. මම නම් මේක තාම සැර දැවුන්නේ නැහැ. අපි තව ටිකක් කාලා බලමු. තව ටිකක් නෙමෙයි ඔක්කොම කාලා බලමු. දැන් නම් ටිකක් සැර දැනෙනවා. මම මේ හැන්ද අයින් කරලා අතින් කනවා. පොඩි එක නඩ දානවා. දැන් නම් සැර දැනෙනවා. දැන් රාමෙන් එකක් කනවා කියලා සැර දැනෙනවා. ඔයාලට මම පෙන්නන්නම් ඒකේ පාට කොහොමද කියලා. ඔයාලට පේනවද බලන්න. මේ ස්පයිසි කියන්නේ හොඳම ස්පයිසි. ගොඩාක් ලොකු සැරක් නැහැ. සැර තියෙනවා නැත්තේ නෑ. සාමාන්‍යයෙන් අර කන්න බැරි සැරක් නෙමෙයි. ඔයාලට දෙනවා. එයාලට ඉන්නවනේ යාට කන්න බෑ. කොච්චි අමතක වෙනවා. මම හිතා නෝඩි ප්‍රොඩක්ෂන් එකේ යුහාන් මේ යහාන් වෙන්න ඕනේ. එයයි එයාගේ යාළුවා ජුවයි රාමෙන් චැලෙන්ජ් එකක් කරා. එයා බෝල කොච්චි කෑවා. මාත් ඒ විදිහටම ගෙනල්ලා අද කනවා බලමු. එයාට නම් සැර දරා ගන්න බැරි වුණා. තාම නම් මට පුළුවන්. ඔයාලා දෙන්නම් කොත්තුනේ. එයාට දෙන්නම් කොත්තුනේ. පොඩි එකන.
විදුයි නයනකයි චැලෙන්ජ් එක කරා. මම හිතන්නේ දෙන්නටම සැර වැඩි වුණා. ඇත්තටම තාම නම් මට ලොකු සැරක් නැහැ. මම වීඩියෝ එක ස්කිප් කරන්නේ නැහැ. තාම විනාඩි 4ක් ගිහින් තියෙන්නේ. බලමු. මම ඉස්සරහටත් චැලෙන්ජ් දාන්න හිතන් ඉන්නවා. ඒ කියන්නේ නූඩල්ස්ම නෙමෙයි චොකලට් කියන හැම එකක්ම. ඉතින් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න මොනවද ඕන ෆුඩ් චැලෙන්ජ් කියලා. මම ඒව අනිවාර්යෙන් කරනවා. අම්මෝ සැරයි. අර ලොකු සැරක් නෙමෙයි. සාමාන්‍ය සැරක් තියෙනවා. මේ තව පොඩ්ඩයි තියෙන්නේ. කොච්චි කරලා බීම. ඉන්න පොඩ්ඩයි හිර ගන්නවා. ඉතින් ඔයාලත් රාමෙන් චැලෙන්ජ් එක කරනවා නම් මාව මෙන්ෂන් කරලා වීඩියෝ එකක් කරන්න. කොච්චි කරලා තාම තියෙනවා. කොච්චි කරනවා නම් සැරයි. හැබැයි ඒක තරම් සැර නෑ නූඩල්ස් එක. පොඩි එකනත් එහෙම මෙහෙම පයින්නවා. කොපිරයිට් එකත් වැඩිද දන්නේ නැහැ. ඔයාලට බෝරින් නැතුව ඇති කියලා හිතනවා වීඩියෝ එක. බෝරින් වුණත් බලන්න වෙනවා. අවසානයේ තවත් රසවත් වෙයි සමහර විට. කොච්චි කරලා සැරෙන්නේ රාමෙන් එක නෙමෙයි. එහාට එන්නවා පොඩ්ඩක්. තා පොඩ්ඩයි. දැන් නම් නූඩ්ස් එකේ සැර චුට්ටක් එනවා වගේ. කොච්චි කරලා පොඩ්ඩක් තියෙනවා. දැන් නම් දාඩිය පොඩ්ඩක් දාලා මේ සැර නෑ කිව්වට සැර නැත්තමත් නෑ වගේ. අවසානට යන්න යන්න පොඩ්ඩක් සැරයි වගේ. තව පොඩ්ඩයි තියෙන එකත් කාලා මේ. හැබැයි මම තාම වතුර නම් බීවේ නෑ. විනාඩි 7ක් ගිහින් තියෙන්නේ. කඳුළුවත් ඇවිල්ලා නෑ නේ. එම්බිරිසා ගතිය නම් පොඩ්ඩක් තියෙනවා වගේනේ. කියන්න කියන්නේ සාමාන්‍යයෙන් කන්න බැරි තරමේ සැරක් නැහැ. ඇත්ත කියන්න බෑ. සාමාන්‍යයෙන් නෝමල් කන්න පුළුවන්. මම අවසානයේ මේකත් කන්නම්. ඔයාලට හදලා දෙන්න. එයාට මේක කෑවොත් එහෙම ඉන්න වෙන්නේ නැහැ. පොඩ ඉන්න. ඔයාලට දෙන්නම්. වෙනවා. දරා ගන්නත් පුළුවන් සාමාන්‍යයෙන්. අවුලක් නෑ. බකේ. ඔයාලට හදලා දෙන්න පොඩ එහාට යන්න.
ඔයා පිළිවෙලා දීලා බලමු. බලමු මොකද වෙන්නේ කියලා. කෑවා. තාම අවුරුදු 4යි. පණ්ඩිතයිනේ පොඩි අය. 2021 ගියේ. අවසාන කට කන්න හදන්නේ මිරිස් කල්ලත් එක්ක. බෙන් ඈ. ඔන්න මිරිස් කල්ල. කෝල් එකක් එනවා. ඉතින් යාළුවනේ වීඩියෝ එක ඉදිරියට ගන්න බැරි වුණා. හේතුව තමයි කෝල් එකක් ආවා. ඒ කෝල් එකත් එක්ක වීඩියෝ එක නතර වුණා. ඉතින් ආපහු කට් කරලා ගන්න බෑනේ. එතකොට දන්නවනේ අනිවාර්යයෙන් වීඩියෝ එක ස්කිප් කරා කියලා. ඉතින් ඔයාලා දැක්කා කොතනද මම වීඩියෝ එක නතර කරේ කියලා. ඉතින් ඒකට මං එහෙම්මම කෑවා. කාලා වතුරත් බීවා. ඉතින් මට කියන්න ඕන උනේ ඒ රාමේන් එක. ඒ කියන්නේ කොරියන් රාමේන් එක ඔය හැමෝම කියන තරම් කන්න බැරි සැරක් නැහැ. ඉතින් ඒක කන්න පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න මේක ඇත්තද බොරුද කියලා ඔයාම තීරණය කරන්න. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න. වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඊළඟට ඔයාලට ඕන ෆුඩ් චැලෙන්ජ් එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්න.